හයි ළමයි කොහොමද ඉතින් ඔයාලට අද තමයි මට යුනිවර්සිටි පටන් ගන්න පළවෙනි දවස. ඉතින් මං තේරිලා ඉන්නේ කැලණි යුනිවර්සිටි එකට. ඉතින් මේ දැන් මං මගේ යාළුවත් එක්ක යන ගමන් තමයි ඉන්නේ. මේ නම් කැලණි කන්ද නගින ගමන්. දැන් නම් අපි දෙන්න හොඳටම බඩගින්නේ කැලණි කන්ද නැගලා හෙළපොසොන් එක හොයාගෙන තමයි යන්නේ. ඔන්නයි මං කිව්වේ ඉන්දියාප තමයි අපි උදේට කෑවේ. ඊට පස්සේ කාලා බණ්ඩියත් ෆුල් කරගෙන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙන ධර්මාලෝක හෝල් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. පළවෙනි දවස් පහම අපිට තිබුණේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තමයි ළමයි. කැම්පස් එකේ ගොඩක් දේවල් ගැන අපිට එතනදී කියලා දුන්නා. මේ නම් දැන් ඉන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන අපේ ආචාර්යවරු එනකන් තමයි මේ යාළුව පිළිගන්නවා. ඊට පස්සේ අපිට පොඩි බ්‍රේක් එකක් හම්බුණා. ඒ වෙලාවේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක ගාවට ඇවිල්ලා ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ. ඒ ලෙවල් කාලේ ඉඳලම මගේ ඩ්‍රීම් යුනිවර්සිටි එක තමයි ළමයි කැලණිය කියන්නේ. ඉතින් මට මේ වෙලාවේ මාරම සතුටක් තමයි තියෙන්නේ ළමයි. මේ තමයි දෙවෙනි දවස. මේ උදේම අපි කන්න කැන්ටින් එකට යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ළමයි අපි උදේට කිරිබත් තමයි කෑවේ හෙළපොසොන් එකෙන්. කිරිබත් කෑමේ පොඩි දොඩුකක් ඇවිල්ලා. ඊට පස්සේ දැන් මේ ලෙක්චර් එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ ළමයි මේ තුන්වෙනි දවස උදේ මාප්ප කන්න ඕනි කියලා හිතුණා. මේ නම් දවල් කෑම එක. ඊට පස්සේ එදා හවස අපිට තිබුණේ අපේ කලා මණ්ඩපයෙන් ගෙනාපු සංගීත ප්‍රසංගයක්. ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගෙනාවා. ඔයාලා අහලා බලන්නකෝ එහෙනම්. මේ ළමයි 4 වෙනි දවස හොඳටම පරක්කු වෙලා එදා නම් තිබුණේ. ඊට පස්සේ උදේම ලෙක්චර් එකට ගියා. මේ ළමයි අපිට පොඩි බ්‍රේක් එකක් හම්බුණා. ඒ වෙලාවෙම වැස්සක් පටන් ගත්තා. ඉතින් වැස්ස පායනකම් එතෙන් වෙලා අපි හිටියා. ඊළඟට මේ දවල් කෑම එක යාළුවත් එක්ක කන්න ගිහින් තමයි ඉන්නේ. ඉතින් ළමයි මේ තමයි මගේ යාළුවා. මාත් එක්ක බෝඩින් ඉඳන් එන මගේ යාළුවා. ඉතින් ළමයි මේ වෙලාවේ මට දැනුනේ මගේ හීනේ ඇතුලේ ජීවත් වෙනවා වගේ හැඟීමක්. ඒ සතුට කියන වචන නෑ ළමයි ඇත්තටම. මේ වීඩියෝ එක බලන නංගිලා මල්ලාට මට කියන්න තියෙන්නේ තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරන්න. ඒ වගේ ප්‍රතිඵල ලැබෙද්දී ඒ දැන සතුට කියන්න වචන නැති තරම් ළමයි. මේ තමා ධර්මාලෝක හෝල් එක. මේකේ තමා අපිට ඔරියන්ටේෂන් දවස් 5ෙම තිබුණේ. ඉතින් මේ අපේ වැඩසටහන පටන් ගන්න ලෙක්චර් එන්න කලින් අපිට විනාඩි ගානක වීඩියෝ ක්ලිප් එකක් දාලා දුන්නා. ඒක බලන ගමන් තමයි දැන් ඉන්නේ.
එදා හවස අපිට කැම්පස් එකේ පොඩි ඉවෙන්ට් එකක් තිබුණා. ඇන්ටන් චෙකොෆ්ගේ මුග්ලිනියා නාට්‍ය තමයි අපිට එදා පෙන්වුවේ. ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලටත් මම ගෙනාවා. බලන්නකෝ එහෙනම්. හොඳයි නෝනා මහතුරුනි. මම නාට්‍ය පටන් ගන්න සූදානම්. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. මේ ජලාශයේ පිහින් රාජ්‍ය නායකයන් යටගේ දවස් අවතාරේ. මිනිස්සු සිංහය රාජරියු විකරුණේ තම එළිය විහිදුව. සැතනක් මියඩයි. සීතලයි. අයක් කියනවා. හිනා වෙන සද්ද, කතා කරන සද්ද, වෙඩි සද්ද. ඒ විතරක් මගේ නෑදෑයෝ. මගේ යාළුවෝ. මම සාමාන්‍ය මිනිස්සෙක් විදිහට සලකයි කියලා හිතන්න පුළුවන්. මේ බොන වගේ එකත් එකක් කාටත් පේන්න. ඒ උනාට වැඩි හරියක්වත් කාටත් මේ නම් රෑ 8ට විතර ළමයි ඒ වෙලාවේ තමා නාට්‍ය අපිට ඉවර වුණේ. මේ අන්තිම දවස අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ. මේ නම් ළමයි අපේ සීනියර් අයියලා කළා අපිට දුන්න පොඩි ට්‍රීට් එකක්. දැන් අපි ලෙක්චර්ස් ඔක්කොම ඉවර වෙලා ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. එහෙනම් ළමයි වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම අතට ගිහිල්ලා එන්නම්. මේ වෙනකම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. බයි.